Hi hi කොහොමද? ඉතින් ඔන්න මම ඔයගලන්ට අද අරගෙන එන්නේ මගේ best friend ගේ wedding එකේ wedding preparation vlog එක. මෙතන යහට ඔයගලන්ට බලන්න පුළුවන් මාස ගානක වීඩියෝ ක්ලිප්ස් වල එකතුවක්. මේ අපි dancing practices කියපු දවසක ඉතින් අපි යාගේ surprise dance එක practice කරේ මෙහෙම තමයි. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර ගියා වේදිකේ විහිළු කරා. ඉතින් මේකත් ඒ වගේම dancing practices දාගත්ත තවත් දවසක්. මම මේ වගේ ඩේට්ස් ඔක්කොම ඔයගලන්ට මෙහෙම මේ ස්ක්‍රීන් එකේ පේන්න දාලා තියෙනවා. ඒක ලේසි මටත් ලේසි කවදා හරි බලද්දි මතක් කරගන්න. ෆස්ට් වීඩියෝ ක්ලිප් එකේ තිබ්බේ යාමට බ්‍රයිස්මේඩ් ඉන්විටේෂන්ස් අරගෙන අපේ ගෙදර ආපු දවස. එතනින් එහාට තමයි මේ ඉතුරු හැමදේම උනේ. මාස ගානක වීඩියෝස් වල කලෙක්ෂන් එකක් නිසා සමහර වීඩියෝස් අඩුයි ඇත්තටම. මං හිතන්නේ අපි ඩාන්සින් ප්‍රැක්ටිසස් වලට ගිහිල්ලා ඩාන්ස් කරපු එක විතරයි නොකරුවේ. ඉතුරු හැමදේම කරා. වෙඩින් එක තිබ්බේ ඩිසෙම්බර්. මේ වෙද්දි ඔක්තෝබර්. ඉතින් ඔක්තෝබර් වල තමයි ආගේ රොබ් ෂූට් එක කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. අපි මේ රෙඩි වෙන්නේ රොබ් ෂූට් එකට යන්න. ලොකේෂන් එක තිබ්බේ කොළඹ. ෂූට් එක කරන් තිබ්බේ හවස. අපි මේ දැන් ඉක්මනට ලෑස්ති වෙනවා. මොකද අපි දැනටමත් පරක්කුයි. ඊට පස්සේ අපි ෂූට් එක පටන් ගත්තා. ඉතින් අපිට ෂූට් එක කරන් ටිකක් වෙලා ගියා. මොකද එදා අපි රොබ් ෂූට් එකයි බ්‍රයිඩ් ටු බී ෂූට් එකයි දෙකම එකම දවසේ කරගන්න ප්ලෑන් කරලා තිබ්බ නිසා. වෙන්නේ ගයිස් සම්තියෙන් කියන්න දෙයක් නෑනේ. අපි හැමෝම දන්නවා අපි හැමෝටම එක්ස්පීරියන්සස් තියෙනවා. අපේ ස්පෙෂල් මොනාගේ හරිදී අපි කලින් කොච්චර රෙඩි වුණත් අපිට අන්තිම මොහොතේත් කරගන්න තව ඕන තරම් දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් රොබ් ෂූට් එකට යන දවසේත් ඔය ටිකම වෙලා අන්තිම මොහොතේ පුදුම කලබලයක් වෙලා අපි අපේ බ්‍රයිඩ් එයාගේ ජුවලරීස් ඉයරින්ස් ටික ඔක්කොම ගෙදර දාලා ඇවිල්ලා මේකත් අපි කට්ටිය එකතු වෙලා ඩාන්සින් ප්‍රැක්ටිසස් කරපු තවත් එක දවසක්. අපි මේ වගේ දවස් ගොඩක ඩාන්සින් ප්‍රැක්ටිස් කරා අපි කට්ටියම එකතු වෙලා. ඒ අත දිහා බලලා ගන්න hina වෙලා. හිප් එක. කලින් ඔක්කොම වැඩවලට පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ වෙඩින් එකට කලින් දවසට. ඉතින් එදා තමයි අපි කට්ටියටම නේල්ස් කරන්න තිබ්බේ. අපි නේල්ස් කරේ බියුටි නේල්ස් පානිගම්බෝ. ඉතින් බ්‍රයිඩ්ස්මේඩ්ලා හැමෝම එක විදිහට නේල්ස් ටික කරා. ඒ වගේම යාලා අපේ නේල්ස් ටික මාරම ලස්සනට කරලා දුන්නා. ඉතින් එදා හවස අපි බ්‍රයිඩල් ෂවර් එක කරන්න ප්ලෑන් කරලා තිබ්බා. මේක බ්‍රයිඩ් දැනගෙන හිටියේ නෑ. යාට හොරෙන් දෙයක් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් මේක තමයි රස කතාව. ඉතින් මම ගෲම්ව කන්ටැක්ට් කරගෙන එදා දවසේ බ්‍රයිඩ්ගේ ප්ලෑන්ස් ටික අහගෙන ඔක්කොම කරලා අපේ ප්ලෑන්ස් එක කම්බයින් කරගන්න ටයිම් උත් හදාගෙන ඔක්කොම කරගන්න තිබිලා. ඉතින් නේල්ස් කරන තැනදී මම ගෲම්ට මැසේජ් එකක් යවන ඕන. අයියේ මෙහෙමයි අපිට මෙයාව මේ ටයිම් එකට ඕනේ. ඔයගලන්ට පුළුවන් ඔයාලට පුළුවන් මෙයාව මේ ටයිම් එකට රිලීස් කරලා අපිට දෙන්න. ඒ වෙලාවට අපිට මේ වැඩේ තියෙනවා කියලා. ඔන්න මම දන්නේ නැහැ ඒ වෙලේ ෆෝන් එක තිබිලා තියෙන අපේ බ්‍රයිඩ් ගේ අතේ කියලා. හරි ඒකත් කමක් නැහැ කියලා. දැන් අපි ගෙදර ඇවිල්ලා ඒගොල්ලන්ගේ අපි ගෙදර තමයි මේ බ්‍රයිඩල් ෂවර් එක කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉතින් අපි ඔක්කොම රෙඩි කරගෙන බලාගෙන ඉන්නවා. දැන් බ්‍රයිඩ් එනකන් අපිට දැන් ගෲම්ව කන්ටැක්ට් කරගන්න විදිහකුත් නැහැ. දැන් මෙතන ෆෝන් ප්‍රශ්නිකුත් තියෙනවා. එයාගේ ෆෝන් එක මෙයාගේ අතේ මෙයාගේ ෆෝන් එක එයාගේ අතේ. ඉතින් කොහොමින් හරි 12 ඉඳලා අපි රෙඩි පිටේ ඉඳලා වැඩේ පටන් ගද්දි 7යි ඉවර වෙද්දි 7ත් පහ වෙලා 8ටත් කිට්ටුයි. අනේ නම් ඇත්තටම නේල්ස් කරන්න කලින් දවසේ ඒත් අපි ඩාන්සින් ප්‍රැක්ටිසස් ඉවර වෙලා තමයි මේ වෙද්දි හිටියේ. බ්‍රයිස්මේඩ්ගේ වැඩ කරනවා අපි. බ්‍රයිස්මේඩ්ගේ රෝම ඉවත් කිරීමේ මෙහෙම. හලෝ. අද කවද්ද කියන්න අපි දවසක් කියමු. ඔබ 27. අද 27. හෙට අපි යනවා නේල්ස් කරන්න. කිව්වේ අපි බ්‍රයිස්මේඩ්. මෙයා විතරයි අපි යන්නේ අපිට නෑ. රිද්දෝ ගන්න බෑ අපිට. අම්මෝ ෂිනෝ උඩින් ඇල්ලුවේ නෑනේ. රිදුනා වගේ. ඉතින් ඔය විදිහට රෙඩි වුණ වෙඩින් එකේ අද චර්ච් සෙරමනි එක, හෙට පෝරු සෙරමනි එක සහ ෆන්ක්ෂන් එක. ඉතින් ඒ vlog එක මම ජනවරි වලම අප්ලෝඩ් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයගලන්ට පුළුවන් බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ගිහලා බලන්න. එකට බලන්න ටික. මට පළවෙනි චොක්ලට් පීස්. මේක චොක්ලට් බොන්න. මේ අයිස් කොෆි චොක්ලට් නෙමෙයි චොක්ලට්. චොක්ලට් මිනාට තියෙනවා. මට කිරි පැකට් එක. අනේ දියා
ඉතින් අපේ සෙට් එකට මේක ගොඩාක් ස්පෙෂල්. මොකද මේ අපේ ගෑන් එක ඇතුලේ කෙනෙක්ගේ ගන්න ෆස්ට් වෙඩින් එක මේක නිසා. සහ මේක මට තවත් එක්ස්ට්‍රා ස්පෙෂල්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාලට thank you so much. ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරගෙන යන්න කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye bye.